සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාර්යාලයක තැපෑල සම්බන්ධ රාජකාරී පිළිබඳව. දිනපතා කාර්යාලයකට ලැබෙන සියලුම ලියවිලි තැපෑල වශයෙන් අපි හඳුන්වනවා. එතකොට කාර්යාලයකට ලිපි ලැබෙන ප්‍රධානකම තුනක් තියෙනවා. එක තැපෑල මගින්, දෙක අතින් ගෙනවිත් බාර දීම මගින්, ආය අපිට විද්‍යුත් මාධ්‍ය මගින් කාර්යාලයට ලිපි ලැබෙනවා. දැන් අපි බලමු කාර්යාලයකට තැපෑල මගින් ලැබෙන ලිපි මොනවද කියලා. තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදන්නා විසින් ගෙනවිත් බාර දෙන ලිපි, නැත්නම් තැපැල් මළු ක්‍රමයේ භාවිතා කරන කාර්යාලයක් නම් කාර්යාල සේවකයකු ලවා ගෙන්වා ගන්නා ලද ලිපි දෛනික තැපැල් ලෙස අපි හඳුන්වනවා. මීට අමතරව සීගාමී තැපෑලෙන් ලැබෙන ලිපි, විදුලි පණිවිඩ, පෞද්ගලික කුරියර් ආයතන මගින් ලැබෙන ලිපිද මේට ඇතුළත් වෙනවා. කාර්යාලයක තැපෑල භාරව වක්කීතු නිලධාරීන් කිහිප දෙනෙකු ඉන්නවා. 1. තැපෑල භාර කාර්යාල කාර්ය සහායක, 2. තැපෑල භාර මාණ්ඩලික නිලධාරී, 3. තැපෑල භාර කළමනාකරණ සහකාර නිලධාරී, 4. අංශ ප්‍රධානීන්, 5. විෂය බාල නිලධාරී. අපි දැන් බලමු ලැබෙන තැපෑල භාර කාර්යාල කාර්ය සහායකගේ වගකීම් මොනවාද කියලා. තැපැල් කාර්යාලයෙන් තැපෑල හෝ තැපැල් මැල්ල රැගෙන ඒම හා මාණ්ඩලික නිලධාරී ඉදිරිපිට ලියාපදිංචි තැපෑල සාමාන්‍ය තැපෑල වෙන්කර විවෘත කිරීම කාර්යාල කාර්ය සහායකගේ මූලික වගකීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමා මිල ගණන් කැඳවීම් ලිපි, පෞද්ගලික නම් වලට ඇති ලිපි විවෘත නොකිරීමට වග බලා ගන්න ඕන. තව එකක් තමා ලිපි විවෘත කිරීමේදී ඇතුළත කවරේ රහස්‍ය යනුවෙන් සඳහන් ඇති විට එම ලිපිය විවෘත නොකර මාණ්ඩලික නිලධාරියා වෙත යොමු කරන්න ඕන. ලිපි විවෘත කිරීමේදී ලිපි කවරවල කිසිවක් ඉතිරි නොවන බවට වග බලා ගන්නත් ඕන. විවෘත කරන ලිපිවල ඉහළින් හිස් ප්‍රදේශයක දින මුද්‍රාව තබන්න ඕන. මුදල් ඇනවුම්, චෙක්පත්, සහතික හා නීතිමය ලියවිලි වල දින මුද්‍රාව තැබීම සිදු කළ යුතු නැහැ. ඒ වගේම ලැබෙන තැපෑල විෂය බාල නිලධාරීන් විසින් ලේඛනවල සටහන් කළ පසු අංශ මට්ටමින් බෙදා හැරීම හා ලිපි ලබා ගන්නා නිලධාරීන්ගෙන් අත්සන ලබා ගන්න ඕන. දිනය තුල බෙදා නොහල ලිපි ඇතනම් ඒ සම්බන්ධයෙන් විෂය නිලධාරී හා මාණ්ඩලික නිලධාරී දැනුවත් කරන්න ඕන. ලිපි බෙදා හැරීමේදී ගැටලුව හොත් ඒ සඳහා මාණ්ඩලික නිලධාරියගෙන් උපදෙස් ලබා ගන්නත් කටයුතු කරන්න ඕන. දැන් අපි බලමු යවන තැපෑල් සම්බන්ධයෙන් කාර්යාල කාර්ය සහායකගේ වගකීම මොකක්ද කියලා. එක් විෂයන් මගින් තැපෑල් කිරීම සඳහා යොමු කරන ලිපි සුරක්ෂිතව තබාගෙන ලැයිස්තුවක් පිළියෙල කරලා දිනපතා තැපෑල් කාර්යාලයට ගෙන ගොස් බාර දෙන්න ඕන. තැපෑල් කාර්යාලයෙන් ලිපි බාරගත් බවට සටහන් යෙදූ ලැයිස්තුව දිනපෙළවලට ගොනු කරන්න ඕන. ලියාපදිංචි තැපෑල් ලිපි වෙනුවෙන් නියමිත රිසිට් පත ලබා ගැනීම වගේම ඒවායේ අංකය, දිනය, ලියාපදිංචි තැපෑල් යැවීමේ ලේඛනයේ නියමිත ලිපියට ඉදිරියෙන් සටහන් කිරීම හා ලියාපදිංචි තැපෑල් රිසිට්පත් දිනපිළිවෙලට ගොනු කර තබා ගන්නත් ඕන. එකම කාර්යාලයකට යැවෙන ලිපි කිහිපයක් ඇති විට එක ලිපි කවරයක් භාවිතා කිරීමට කටයුතු කිරීම හා තැපෑල් වියදම් පාලනය සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමත් යවන තැපෑල් සම්බන්ධයෙන් කාර්යාල කාර්ය සහායකගේ වගකීමක් ලෙස අපිට ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ ලැබෙන තැපෑල සම්බන්ධයෙන් මාණ්ඩලික නිලධාරියාගේ වගකීම මොනවාද කියලා. දිනය තුල හැකිතාක් ඉක්මනින් තැපෑල ගෙන්වා ගැනීමට කටයුතු කරන්න ඕන. තැපෑල් මල්ලෙන් සියලුම ලිපි ඉවතට ගන්නා බවට සෑහීමකටපත් වෙන්න ඕන. ඒ වගේම තමා ලිපි විවෘත කරන විට අධීක්ෂණය කිරීම හා දින මුද්‍රාව තැබීමද අධීක්ෂණය කරන්න ඕන. දින මුද්‍රාව මත කෙටි අස්සනක් තැබීමට කටයුතු කරන්න ඕන. විවෘත කරන ලද ලිපි ඉතා පරීක්ෂාවෙන් කියවීම හා ඇමනුම් කිසිවක් අඩුව පවතී නම් ඒ බව ලිපියේ සටහන් කරන්න ඕන. ලිපි කියවීමෙන් පසු අදාළ අංශය අනුව සංකේත අංකය දීම සිදු කරන්නත් ඕන. ආයතන ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතු ලිපි, තමා විසින් ක්‍රියා කළ යුතු ලිපි, විෂය බාර නිලධාරීන්ට යැවිය යුතු ලිපි වශයෙන් ලිපි වර්ග කර ගන්න ඕන. තමා විසින් ක්‍රියා කළ යුතු ලිපි සම්බන්ධයෙන් තමාම කටයුතු කරන්න ඕන. විෂය බාර නිලධාරීන් වෙත යැවෙන ලිපි සඳහා අවශ්‍ය නියෝග ලබා දෙන්න ඕන. වැදගත් ලිපි සම්බන්ධයෙන් තමාම ඇමතුම් දින පොතේ සටහන් කර තබාගෙන විෂය බාර නිලධාරීන් 3 දා නීතිය 7 දා නීතිය ක්‍රියාත්මක කරන්නේද හා ලැබෙන තැපෑල යවන තැපෑල මැනවින් නඩත්තු කරන්නේද අධීක්ෂණය කරන්න ඕන. දැන් අපි බලමු ලැබෙන තැපෑල බාර නිලධාරියගේ වගකීම් මොනවාද කියලා. පෞද්ගලික නමට ලැබෙන ලිපි පෞද්ගලික ලිපි සම්බන්ධයෙන් වූ ලේඛනයේ සටහන් කර බෙදා හැරීම කරන්න ඕන.
සාමාන්‍ය තැපෑල ලියාපදිංචි තැපෑල වෙන වෙනම ලේඛනවල සටහන් කරන්න ඕන. ඒ වගේම තමයි මුදල් ඇණවුම් චෙක්පත් අදාළ ලේඛනවල සටහන් කර බෙදා හැරීම හා අදාළ ලේඛන යාවත්කාලීනව පවත්වාගෙන යන්නත් ඕන. ලිපි බෙදාහල පසු ලිපි ලබාගත් බවට අත්සන් තබා දැයි පසු විපරම් කරන්න ඕන. අදාළ දිනය තුළම ලිපි බෙදා හැරීම අවසන් කිරීම හා එසේ බෙදා හැරීමේ ගැටලු වෙතත් වහාම අදාළ මාණ්ඩලික නිලධාරියගේ අවධානයට යොමු කරන්නත් කටයුතු කරන්න ඕන. ලැබෙන තැපෑල සම්බන්ධ අංශභාර නිලධාරීන්ගේ වගකීම්. තමා වෙත ලැබෙන ලිපි සියල්ල අත්සන් ඇතිව බාර දීමට කටයුතු කරන්න ඕන. තමා වෙත ලැබෙන ලිපි සියල්ල මැනවින් කියවීම හා තම ශාඛාවට අයත් නොවන ලිපි වෙතත් වහාම ආපසු ආයතන අංශයට යැවීමට කටයුතු කරන්න ඕන. මාණ්ඩලික නිලධාරියාට ඉදිරිපත් කළ යුතු ලිපි තමා විසින් කියා කළ යුතු ලිපි විෂය භාර නිලධාරියා වෙත ලබා දිය යුතු ලිපි වශයෙන් ලිපි වර්ග කරගෙන ඒ අනුව කටයුතු කරන්න ඕන. විෂය භාර නිලධාරීන්ට ලිපි බෙදා දීමේදී අවශ්‍ය නියෝග සහිතව අත්සන් ඇතිව බෙදා හැරීමට කටයුතු කරන්න ඕන. තමාංශයට ලැබෙන වැදගත් ලිපි සම්බන්ධයෙන් ඇමතුම් දිනපොතේ සටහන් තබා ගැනීම හා ඒ පිළිබඳව අධීක්ෂණය සිදු කිරීමත් කරන්න ඕන. ලැබෙන තැපෑල සම්බන්ධයෙන් එක් විෂය භාර නිලධාරීන්ගේ වගකීම් මොනවාද කියලා තමයි අපි දැන් කතා කරන්න යන්නේ. තමා වෙත ලැබෙන ලිපි සියල්ල අත්සන් ඇතිව බාර ගැනීමට කටයුතු කරන්න ඕන. තමාට ලැබෙන ලිපි සියල්ල මනාව කියවා තම විෂයට අදාළ නොවන ලිපියක් වෙතොත් වහාම අංශ ප්‍රධානී වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න ඕන. ලිපි කියවා බලා අදාළ ලිපි වහාම ප්‍රමුඛතා පහසුවෙන් කියා කළ හැකි සාමාන්‍ය ලියවිලි හා වෙනත් වාර්තාමය ලියවිලි වශයෙන් ලැබෙන ලිපි වර්ග කරගන්න ඕන. ඒ වගේම තමාට ලැබෙන ලිපි ලේඛනයේ සටහන් කරගන්න ඕන. වැදගත් ලිපි සම්බන්ධයෙන් ඇමතුම් දිනපොතෙහි සටහන් කර ගැනීමට කටයුතු කරන්න ඕන. ලැබෙන ලිපි සම්බන්ධයෙන් 3 දා නීතිය 7 දා නීතිය කියා කිරීම හා ලැබෙන ලිපි ලේඛන යවන ලිපි ලේඛන මැනවින් යාවත්කාලීනව පවත්වාගෙන යාමටත් කටයුතු කරන්න ඕන. ලිපි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අනුගමනය කරන 3 දා නීතිය යනු විෂය භාර නිලධාරියෙකුට ලැබෙන ලිපියක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන දින 3කට වැඩි කාලයක් ලබා ගැනීමට නොහැකි අතර අඩුම තරමින් ඒ මාණ්ඩලික නිලධාරියාගේ අවධානයට හෝ යොමු කිරීමට කටයුතු කිරීම 3 දා නීතිය ලෙස හඳුන්වනවා. ඒ වගේම තමයි 7 දා නීතිය ලෙස හඳුන්වන්නේ විෂය භාර නිලධාරියෙකුට ලැබුණු ලිපියක් සඳහා අනිවාර්යයෙන්ම දින 7ක් ඇතුළත පිළිතුරු යැවිය යුතු අතර එසේ කිරීමට නොහැකි නම් ලිපිය ලද බවට ඉදිරියේදී පිළිතුරු ලබා දෙන බවටත් දන්වා අදාළ ආයතන වෙත අතුරු ලිපියක් යොමු කිරීමට කටයුතු කිරීම 7 දා නීතිය ලෙස හඳුන්වනවා. කරුණු වැඩිදුර සොයා බලා පිළිතුරු යැවිය යුතු ලිපියකට අනිවාර්යයෙන්ම සති 2ක් ඇතුළත පිළිතුරු යැවීමට කටයුතු කිරීම දෙසති නීතිය ලෙස අපි හඳුන්වනවා. තැපැල් මල්ලක් යනු කුමක්ද? තැපැල් දෙපාර්තමේන්තුව විසින් අගුළු දමා වැසිය හැකි යක්තුරු දෙකක් සහිතව ලබා දෙන මල්ල තැපැල් මල්ල ලෙස අපි හඳුන්වනවා. බහුල ලෙස ලිපි හුවමාරු වන කාර්යාලයක් සඳහා තැපැල් මල්ල භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ මල්ලට අදාළ එක් යතුරක් තැපැල් ස්ථානාධිපති භාරයේත් අනිත් යතුර තැපැල් භාර මාණ්ඩලික නිලධාරියා භාරයේ තබා ගැනීමට කටයුතු කරනවා.